කොටස් වලතපල ක්‍රියාකාරීත්වය මොන අයුරින්ද සිදුවනේ කියා ඔබේ අවධානයට යොමු කරන්නයි මේ සූදානම. අද දිනේ කොටස් වලතපොලෙහි ධනාත්මක වර්ධනයක්. ගෙවුණු දිනය තුළ සමස්ත මිල දර්ශකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරන විට එය ආරම්භයෙහි පටන් ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු අප දුටුවා. එය පෙරදිනය සමඟ සසදන විට 0.9ක ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ලබන අතර එය ඒකක ලෙස ඒකක 157.36කි. දිනේ අවසන් වන විට සමස්ත මිල දර්ශකයෙහි ඒකකගේ සටහන් වූයේ ඒකක 17,657.6 ලෙසයි. එමෙන්ම තෝරාගත් සමාගම් නියෝජනය කරන S&P SL 20 මිල දර්ශකයේද ආරම්භයේ පටන් ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු අප දුටුවා. එය පෙරදිනය සමඟ සසදන විට 1.48ක ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ලබන අතර එය ඒකක ලෙස ඒකක 77.21කි. දිනය අවසන් වන විට S&P SL 20 මිල දර්ශකයෙහි ඒකකගේ සටහන් වනියේ ඒකක 5286.16 ලෙසයි. අද දිනය තුළ වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 5.68 ලෙස සටහන් වද්දී වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 6,327.89 ලෙස සටහන් වූවා. එමෙන්ම රුපියල් මිලියන 662.67ක් ක්‍රොසින් සත්පත් කරගත් අතර ලංකා ටයිල්ස් ඉහළම ක්‍රොසින්ස් වටිනාකමක් සහිත සමාගම් දෙක අතර ඉදිරියෙන්ම සිටියා. අද දිනය තුළ සමස්ත වෙළඳපොළ මිලදී ගැනීම් වෙත අවධානය යොමු කරන විට දේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 5469.81ක් වාර්තා වුණා. එය මුළු පිරිවැටුමෙන් 96%ක්. විදේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 211.58ක් වාර්තා වුණා. එය මුළු පිරිවැටුමෙන් 4%ක්. එවගේම තමයි සමස්ත වෙළඳපොළ විකුණුම් වෙත අවධානය යොමු කරන විට දේශීය විකුණුම් රුපියල් මිලියන 5368.36ක් වාර්තා වුණා. එය මුළු පිරිවැටුමෙන් 94%ක්. විදේශීය විකුණුම් රුපියල් මිලියන 313.04ක් වාර්තා වුණා. එය මුළු පිරිවැටුමෙන් 6%ක්. අද දිනය තුළ ප්‍රතිශතාත්මකව ඉහළ මිල වර්ධනයක් වාර්තා කළ සමාගම් අතර ඉදිරියෙන්ම සිටින්නේ S&P Finance Non-Voting. ඉන් අනතුරුව පිළිවෙලින් Industrial Asphalt, H&B Finance, ලංකා Ventures සහ LVL Energy Fund යන සමාගම් ප්‍රමුඛත්වය ගනු ලැබුවා. එමෙන්ම ප්‍රතිශතාත්මකව මිල ගණන් පහළ ගිය සමාගම් අතර ඉදිරියෙන්ම සිටින්නේ HVA Food සමාගමයි. ඉන් අනතුරුව පිළිවෙලින් Luminex, Malayan Pips, Ambient Holdings සහ Myland Development යන සමාගම් ප්‍රමුඛත්වය ගනු ලැබුවා. අද දිනය තුළ සමස්ත මිල දර්ශකයට ඉහළ ධනාත්මක බලපෑමක් ඇති කළ සමාගම් ඒකක අමු පිළිවෙලින් ප්‍රමුඛත්වය John Keats Holdings සිදු කර ගනිද්දී ඉන්පසු පිළිවෙලින් Hatton National Bank, National Development Bank, DFCC Bank සහ සම්පත් බැංක යන සමාගම් ප්‍රමුඛත්වය ගනු ලැබුවා. එමෙන්ම සමස්ත මිල දර්ශකයට ඉහළ ඍණාත්මක බලපෑමක් ඇති කළ සමාගම් ඒකක පිළිවෙලින් ප්‍රමුඛත්වය Senco Holdings සිදු කර ගනිද්දී ඉන්පසු පිළිවෙලින් Pepsi Holdings, Browns Investment, Ambient Holdings සහ